දැන් ඇති. දැන් මේ මං අහන අන්තිම ප්‍රශ්න තුන. මේ ප්‍රශ්න තුනට උත්තර දෙනවා බලන්න. දන්න කෙනෙක් නැගිටලා. හරි. පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකෙ මැව්වේ කවුද? දෙයියෝ. බොහොම හොඳයි. දෙමින්ද පුතා බොහොම හොඳයි. දෙන්නම් පුතා. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනහම ඔහු කිව්වේ මොකක්ද? පුතා අම්මා. දෙමින්ද පුතා මේ හොඳයි කිව්වාම ඕනට වඩා දඟලන්න හදන්න එපා. නවත්තනවල ඔක්කොම. හරි. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ. ඕගොල්ලන්ගෙන් අහන මේ ප්‍රශ්නේ කොමඩි ප්‍රශ්නයක්. හරිද? ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. ඒ අම්මටයි තාත්තටයි ළමයි 29ක් ඉන්නවා. දැන් 30 වෙනි ළමයා හම්බෙන්න ඉස්පිරිතාලේ ඉන්නේ. එතකොට ඒ අම්මා ඒ තාත්තට පොඩි රහසක් ඉන්නවා. මොකක්ද ඒ රහස? මට සමාවෙයම් මචං. හරි. දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සලා කියන්න ඕනේ. තෝකෙන් ආයිමට ඇන්නොත් ඔගේ ඔක කඩලා මං කපලා විසික් කරලා දාන්න. පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසිරෙයි දෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පටු ඇගෙන් උණුහුම නොලැබෙයි දෝ